පුංචි දුවල පුතාලා හැමෝටම නාදත් අත්තම්මාවා ලස්සන කතන්දරයක් අරගෙන. අද දන්නවද කතාවේ නම? අපූරු උපාය. අපි බලමුද මොකක්ද ඒ උපාය කියලා. ඈත පිටිසර ගම්මානික කෙළවරට වෙන්න පොඩි කැලයක් තිබුණා. දුවල පුතාලා දන්නවනේ කැලේ ඉන්නේ කවුද කියලා? ඔව් සත්තු ඉන්නව නේද? කුරුල්ලෝ, ඉත්තෑවෝ, මිනිමින්නෝ, මුවෝ, සමහර වෙලාවට අලිත් ඉන්නව නේද? ඒ අතරේ හාවොත් ඉන්නවා. දුවල පුතාලා දන්නවනේ. ඔන්න ඉතින් අද කතාවේ ප්‍රධාන අමුත්ත තමයි මේ හාවා. හාපවුලක් ඉන්නේ. හාවට යාළුවෝ ගොඩක් ඉන්නවනේ ඕගලන්ට වගේ. ඉතින් මේ හාපැංචගේ නම තමයි රූබි. මොකද්ද නම? රූබි. ඉතින් මේ රූබිට හා යාළුවෝ ගොඩාක් හිටියා. පුංචි දුවල පුතාලා වගේ එයාත් හවස් දරුවේ මේ හාපැංචලා ඔක්කොම එකතු වෙලා සෙල්ලම් කරනවා. ඉතින් මේ රූබි අනිත් හාවෝ අතර පුංචි විශේෂත්වයක් මේ රූබිට තිබුණා. අද දන්නවද? අපි බලමුකෝ. දැන් දුවල පුතාලා දන්නවනේ හාවා කිව්වහම කොහොමද යාගේ හැඩරුව? දිග කන් දෙකක් තියෙනවා. නේද? පුංචි වලිගයක් තියෙනවා. කකුල් වලින් පැන මේගොල්ලෝ යන්නේ. ඉතින් මේ අනිත් හාවෝ අතර අපේ රූබිට පොඩි විශේෂත්වයක් තියෙනවා කිව්වනේ. මේ විශේෂත්වය තමයි එයාගේ එක කනක් අර දිගට තියෙන එක කනක් මෙහිම පල්ලෙහාට නැවිලා තමයි තියෙන්නේ හැමතිස්සෙම. ඉතින් යාළුවෝ ඔන්න දැන් එකතු වුණාම පුංචි දුවල පුතාලා වගේ මේ අනිත් යාළුවෝ කට්ටිය අපේ රූබිට විහිළු කරනවා. එල්ලෙන කනා කියලා විහිළුවට එයාට විහිළු කරනවා. ඉතින් ඕකට මේ රූබිට ටිකක් දුක හිතිලයි හිටියේ. ඉතින් ඔන්න දැන් රූබි පැත්තකට වෙලා කල්පනා කරනවා මොකද්ද මම මේකට කරන්නේ කියලා. දැන් මෙයා කල්පනා කරන්න පටන් ගන්නවා. ඉන්නකොට ඔන්න රූබිට හිතුණා මම ගහක් උඩට නැගලා අත්තක එල්ලිලා ඔළුව පල්ලෙහාට තියෙන්න ඉන්න ඕනේ බලන්න. එහෙම හිටියාම දැන් කන පල්ලෙහාට අනිත් කන වගේ හිටිනවනේ. එහෙම හිතනකොට ටිකක් කල්පනා කරනකොට මෙයාට ආයෙ හිතුණා මොකක්ද හැමදාම කරන්න පුළුවන්. බැහැනේ නේද? හැමදාම අර විදිහට යාට ඉන්න බැහැනේ. එයා බිම ඉඳගෙන පැන යන්නේ කෙනෙක් නේ. කොහොම ඉන්නකොට ආයෙත් මෙයා ඔන්න කල්පනා කරන්න පටන් ගත්තා. කල්පනා කර ඉන්නකොට එයාට මතක් වුණා ආච්චිගේ පරණ තොප්පියක් තියෙනවා. මේ තොප්පිය දාගත්තම කන් දෙක පේන්නේ නෑනේ කියලා හිතලා කොහොම ඉන්නකොට ආයිමත් එයාට හිතුණා මොකක්ද හැමදාම කරන්න පුළුවන් නෑ. හැමදාම මට තොප්පියක් දාගෙන ඉන්න පුළුවන් කියලා දැන් රූබි එක විදිහට කල්පනා කරන්න පටන් ගත්තා. උන්න දැන් ටික දවසක් කොහොම ඉන්නකොට මෙයාට ආයිමත් හිතුණා ගෙදර තිබුණා කැරට් ගෙනල්ලා. දුවල පුතාලා දන්නවනේ ආව කන්න කැමති නේද කැරට්. මෙයා හිතුවා කැරට් අලයක් අරගෙන අර නැවිච්ච කනට තියලා ගැට ගහලා බලන්න ඕනේ. එයා උන්න ඉදා කරපු වැඩේ අර මේ කනට තියලා කැරට් අලේ මෙහෙම කෙලි හිටින්න ගැට ගහගෙන ඔන්න යාළුවෝ ළඟට ගියා සෙල්ලම්. යාළුවෝ මොකද කළේ? මෙන්න අද අපිට හොඳ කෑමක් තියෙනවා. අපිට මේ රූබිගේ කැරට් අලේ ලෑටි ගන්න පුළුවන් කියලා ඔන්න විහිළු කරන්න ගත්තා. මේ ගමන දැන් රූබිට කරගන්න දෙයක් නෑ. අර කැරට් අලේ අරගෙන වීසි කරලා දාලා ඊළඟට එයා කල්පනා කළා පරණ කෝටු කෑල්ල හොඳට හයිය තියෙන කෝටු කෑල්ල අරගෙන කනට පිටිපස්සෙන් කියලා ගැට ගහගෙන බලන්න ඕනේ. ඒකත් ඔන්න කරගෙන ගියාම යාළුවෝ මොකද කළේ? ආයිමත් විහිළු කරන්න ගත්තා.
දැන් ඉතින් රූබිට හරිම හිතට දුකයි. වගේම චුට්ටක් තරහත් ගියා. ඇයි දැන් මේ යාළුවෝ විහිළු කරනවා. මෙයාගේ මේ කන හින්දානේ මේ තේරෙම. ඉතින් එයා කල්පනා කර කර ඉන්නකොට එයාට හිතුණා මගේ කන මේ විදිහට තියෙන එකේ ගිහිල්ලා දොස්තර මහත්තයාට ගිහිල්ලා කිව්වොත් මොකක් හරි පිළියමක් කරගන්න පුළුවන් නේ. නෑ ඊට පස්සේ ඊළඟ දවසේ ගියා දොස්තර මාමා ළඟට. රෝබි මම වාගේ කන හොඳට පරීක්ෂා කරලා බැලුවා. කන ඇතුලේ නම් කිසිම ආබාධයක් නෑ වගේ. හොඳයි. අපි තව ටිකක් බලමු එහෙනම්. නේ ඉතින් රෝබි දොස්තර මහත්තයා ළඟට දොස්තර මාමා ළඟට ගිහිල්ලා එයාට තියෙන ප්‍රශ්නේ සේරම කිව්වා. කිව්වහම දොස්තර මාමා මොකද කළේ? එයාගේ කනේ දිග මැන්නා. ඊළඟට කනේ ඝනකම කොච්චරද කියලා එයා බැලුවා. ඊට පස්සේ හොඳට කන ඇහෙනවද කියලා එක ශබ්ද කරලා කනේ ශබ්දය ඇහෙනවද කියලා බැලුවා. ඉතින් මේ කිසි දෙයකින් රූබිට ප්‍රශ්නයක් මතුවුනේ නැහැ. කන හොඳට ඇහෙනවා. කනේ දිගත් හොඳට තියෙනවා. ඊට පස්සේ දොස්තර මාමා මොකද කිව්වේ? රූබි ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ කනේ. හොඳට කන ඇහෙනවා. ඉතින් ඔයාට තියෙන එකම ප්‍රශ්නේ තමයි කනේ ඝනකම පොඩ්ඩක් මදි. කන පොඩ්ඩක් මු르දු ගතියට තියෙනවා. සිනිඳු ගතියට තියෙනවා. ඝනකමින් අඩුයි කියලා. ඒ නිසා තමයි අර කන කෙලින් මෙහෙම හිටින්න නැතුව පොඩ්ඩක් නැවිලා හිටින්නේ කියලා දොස්තර මාමා එයාට පහදලා දුන්නා. ඒ ගමනේදී ඕකට කිසි ප්‍රශ්නයක් නෑ, බය වෙන්න එපා. ඔයාගේ වැඩ ටික කරගෙන ඉන්න කියලා හොඳ අවවාද ටිකක් දුන්න දොස්තර මාමා. දැන් රූබි ඔන්න ගෙදර ආවා. ගෙදර එන ගමන් එයා කල්පනා කළා එතන ඉන්නම් දොස්තර මාමා කිව්වේ. මොකටද මේකට ඔච්චර කලබල වෙන්නේ? කියලා ගෙදර ගිහිල්ලා අම්මගේ කන දිහා බැලුවා. දැන් අම්මගේ කන දෙක ලස්සනයි. තාත්තගේ කන් මොන වගේ? උඩට ශක්තිමත්. ඊට පස්සේ ආච්චිගේ කන් දිහා බැලුවා. ආච්චි නම් වයසයිනේ. ආච්චිගේ කන ටිකක් සුමුදුයි. හරි සිනිඳුයි. සීයාගේ කන් උඩට සීයාගේ කන් දෙක ඇහෙනවා. එහෙනම් ඉතින් මං මොකටද මෙච්චර කලබල වෙන්නේ කියලා ඔන්න රූබි එදා බොහොම සන්තෝෂයෙන් නිින්දට ගියා. දොස්තර මාමා කියපු විදියට මම මේ කැරට් අලේ පාවිච්චි කරලා හොඳ වැඩක් කරලා පෙන්නන්නම්කෝ. ඔන්න ඉතින් ඊළඟ දවසේ ආයිමත් යාළුවෝ කට්ටිය හම්බ වුණානේ. හම්බ වුණාම යාළුවෝ ඇහුවා රූබි කොහොමද දොස්තර මාමා ළඟට ගියාද? දොස්තර මාමා මොකද කිව්වේ? කියනකොට රූබි ළඟ කිව්වා හෙට හවසට එන්නකෝ. ඔන්න මගේ යාළුවෝ ඔක්කොම හෙට හොඳ කැරට් අලේකුයි දිග නූලකුයි අරගෙන එන්න ඕන. හොඳද? හරේ. මේ විදිහටම ඔන්න පහුවදා හවස යාළුවෝ කට්ටිය දොළ ළඟට ආවා. කැරට් අලේකුයි නූලකුයි අරගෙන. රූබි දැන් හිමිසරේ සන්තෝෂෙන් hina වෙවි යාළුවෝ කට්ටිය ළඟට ගිහිල්ලා දැන් යාළුවෝ දැන් මොකද්ද රූබි අපිට කියන්නේ කියලා. එතකොට රූබි කිව්වා ඕගොල්ලන්ගේ දකුණු කනට තියලා අර කැරට් අලේ කනට ගැට ගහන්න කියලා. දැන් යාළුවෝ ඔක්කොම මොකද කළේ? ඒගොල්ලෝ ගෙන ආපු කැරට් අලේ කනට තියලා අර නූලෙන් ගැට ගහගන්න. එතකොට මොකද වුනේ? ඉති දුවල පුතාලට හිතන්න පුළුවන්ද මොකද්ද වුනේ කියලා? කැරට් අලේ බරට අර දකුණු කන හැමෝගෙම මොකද වුනේ? පල්ලෙහාට නැවුණා. ඒක දැකපු රූබිට හරියට hina ගියා. මොකද hina ගියේ? දැන් යාළුවෝ කට්ටිය ඔක්කොගෙමත් දකුණු කන පල්ලෙහාට නැවිලා. රූබි ඒ ගමනේ කිව්වා දැන් මොකද යාළුවනේ ඕගොල්ලෝ කියන්නේ? මං වගේම ඕගොල්ලන්ගේ ඔන්න කනක් පල්ලෙහාට නැවිලායි තියෙන්නේ කියලා. අපූරුයි නේද මේ අපේ රූබිගේ උපාය? ඉතින් යාළුවෝ කට්ටියටත් හොඳටම hina අන්තිමට hina ගියා මේ රූබිගේ උපායට අහු වුණා නේද කියලා.
නෝකයි අද අත්තම්ම ගෙනාපු කතාව. ලස්සනයි නේද? එහෙනම් වෙනදා වගේම මේ කතාවේ දුවලා පුතාලා ආසම තැන චිත්‍රයකට ඇඳලා වෙනදා විදිහටම අත්තම්ම කියනවා වගේ අම්මලාගේ තාත්තලාගේ උදව් ඇතුව දුවලා පුතාලාගේ ලස්සන පින්තූරයක් ඒකට අමුණලා මේ තිරේ දිස්සෙන WhatsApp අංකයට අත්තම්මට එවන්න. අපි ඒක දැන් තවම දුවලා පුතාලාගෙන් මට ලැබුණේ නැහැ වැඩි පින්තූර. මං කළා එවන්න ඕනේ. අපි ලස්සන වැඩක් කරනවා ඒකෙදි. ඔන්න එහෙනම් අත්තම්ම ගිහිල්ලා එන්නම්. මගේ පුංචි දුවලා පුතාලා හැමෝටම අයුබෝවන්. පපරපාම් මගේ වැඩේ හරි. ඔන්න අතම කිව්ව විදියට හොඳ චිත්‍රයක් ඇඳලා එවන්න ඕන හරිය. හරි.